මේ මගේ අතේ තියෙන යකිනාරං ගසේ අත්තක්. මේ යකිනාරං ශාකය පිළිබඳ අපි බොහෝ දෙනා කතා බහට ලක් වෙන්නේ පාලවක වනුවක් තිබුණා. ඒ තමයි පහුගිය කොරෝනා සමයේ. ඉතින් මේ යකිනාරං ශාකය ගැන අපි ගොඩක් දෙනා දැනුවත් උනේ මේ මහසෙන් අරන වෙද මැදුර හරහා. ඉතින් මේ යකිනාරං ශාකය භාවිතයට අරගෙන නිෂ්පාදනය කරපු කැඳ වර්ගයක් පිළිබඳව අපි අද කතා බහ කරනවා අපේ අමිල සංජීව වෛද්‍යතුමා සමග. ගත්තහම දැනට මාකට් එකේ යකිනාරම් පවුඩර්, යකිනාරම් කැඳ විශාල වශයෙන් තියෙනවා. හැබැයි ලක්ෂි අපි දන්නේ නැහැ ඇත්තටම මේවා යකිනාරම් තියෙනවද කියලා. දැන් අපිට මේ ලක්ෂි කොරෝනා කාලේදී යකිනාරම් හොයාගන්න ගියාම ඉතා අසීරු වුණා. යකිනාරම් කියන එක හරිම අඩුයි. හැබැයි දැන් මිනිස්සු ගොඩක් වෙලාවට මේවා දැන් බිස්නස් එකක් වෙලා තියෙන නිසා මිනිස්සු මේවා හොයන නිසා ගොඩක් වෙලාවට දැන් පඹුරු වගේ දේවල් භාවිත කරන්න පුළුවන් මේ යකිනාරම් වෙනුවට. ඊළඟට දෙහි කොළ වගේ දේවල් දාන්න පුළුවන් වේලලා. දැන් අපි දන්නේ නැහැ මේ වේලලා තියෙදි මොනවද කියන එක. හැබැයි මේ හරි දෙයක් මිනිස්සුන්ට දෙන්න ඕන නිසා යා ලක්ෂි අපි නිර්මාණය කරා මහසෙන් අරන තුලින් මේ යකිනාරම් කැඳ එකක්. සාමාන්‍ය මේ යකිනාරම් කියන එක විශේෂයෙන්ම අපේ මේ අක්මාව මුල් කරගන්න රෝග මේ ෆැටි ලිවර් කියන එක අක්මාවේ තියෙන තෙල් තත්ත්වයන් සුව කිරීමේ හැකියාව, ඊට අමතරව මේ පෙනහළු වල තියෙන සෙම කොටස් සුව කිරීමේ හැකියාව, සර්ප විස වගේ දේවල් නැති කිරීම, ඊට අමතරව මේ ශරීරයේ තියෙන චර්ම රෝග, ගොඩක් වෙලාවට මේ සෙලුලයිටිස් කියන රෝගී තත්ත්වයන් සුව කිරීමේ හැකියාව මේ කැඳ වර්ග වලින් මේකට උචි හොඳම දෙයක් තමයි මේ යකිනාරම් කැඳ කියලා කියන්නේ. ඉතින් හරි විදියට යකිනාරම් කොලේ අඳුරනවා නම් මේ ලක්ෂි මේ තියෙන යකිනාරම් කියන එක ගොඩක් කට්ටිය යකිනාරම් කියන එක හරියට දන්නේ නැහැ. ගොඩක් අය භාවිතා කරනවා දොඩම් 50 කියන එක භාවිතා කරනවා යකිනාරම් කියලා, ඊළඟට පඹුරු කියන එක භාවිතා කරනවා. මේ හොඳ යකිනාරම් එක නම් මේ විදිහට තමයි තියෙන්නේ. චූටි ගෙඩියක් හැදෙනවා, සුදු පාට පොඩි මලක් හැදෙනවා. මේක තමයි යකිනාරම් කියන්නේ. කොලත් හරි අඩු ප්‍රමාණය තමයි කොළ එන්නේ. ඉතින් ලක්ෂි මේ දේවල් හරි විදිහට භාවිතා කරනවා නම් අපේ මහසෙන් අරන වෙදමදුරට කතා බහ කරලා හැමෝටම මේ දේවල් ලබා ගන්න පුළුවන්. දැන් මේකට අපි කැඳ වර්ග වලට දාලා තින්නේ දේශීය හාල්. මේ දේශීය හාල් අපි නිර්මාණය කරන ලක්ෂි අපේ හොරණ තියෙනවා කුඹුරු. මේ කුඹුරු වල හරියාකාර විදිහට කාබනික පොහොර යොදලා, ඒ කියන්නේ අපේ මේ ගැඩවිලි පොහොර යොදලා, ගැඩවිලි දියර පොහොර යොදලා තමයි මේ දේවල් නිර්මාණය කරන්නේ. කිසිම වස විසෙන් තොර දේවල් ඕනම තැනක මේවා පරිශනාවට ලක් කරන්න පුළුවන් දේවල් මේ අපි අපි ගාව තියෙන. ඒක නිසා විශ්වාසයෙන් මහසෙන් අරනත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම මේ යකිනාරම් කැඳ, හීම්බෝවිටිය කැඳ, ඊට අමතරව මේ පෙනහළු වල ශක්තිය හදන එකක් තමයි තව තියෙන්නේ කුකුල පලාගෙන. කුකුල පලා කැඳ විශාල වශයෙන් කැඳ වර්ග රාශියක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඕනම කෙනෙකුට මේවා ලබා ගන්න පුළුවන් අපේ මේ වෙදමැදුරේ.